Hello guys, today's vlog is mine birthday shoot vlog. මේක මට ස්පෙෂල් vlog එකක්. ඒ ඇයි කියලා vlog එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් කියන්නකෝ ඔයාලට මේ දවස්වල කොහොමද කියලා. මේ birthday shoot එකට කලින් දවසේ මම මගේ යාළුවාත් එක්ක ගිහිල්ලා shoot එකට අවශ්‍ය බඩු ටික ගත්තා. අපි බලමු මොනවද ගත්තේ කියලා. මේ රෝස මලයි ටැටූ කාඩ් එක මම ගත්තේ මේක. මට රතු පාට එකක් හම්බුන්නේ නැහැ. රතු පාට සමනලෙක්. පස්සේ ගත්තා. පස්සේ මේක ගත්තා. මේ තමයි එදා දවසේම හවස. මගේ හොඳම යාළුවා තමයි මේ කේක් එක හදන්නේ. මගේ මේ සැරේ බර්ත්ඩේ ෂූට් එකට කේක් එක හදන්නේ මෙයා. ඉතින් අපි බලමු කේක් එකේ අවසානය කොහොම වෙයිද කියලා. කොහොම වුණත් අපි මේ කේක් එක හදන්නේ ෂොප් එකේ වැඩ කරන ගමන්. ඒ වැඩත් එක්කම තමයි එදා දවසේ අපි හැමදේම කරගත්තේ. නැත්තම් අපිට කලින් වෙලාවක් තිබ්බේ නැහැ මේ ටික කරගන්න. ඒක නිසා කොහොම හරි අපි ඒ වැඩ ටික කරගත්තා. දැන් බලන්නකො මේකේ එන්ඩ් එක. හැබැයි මම මෙතන සම්පූර්ණයෙන්ම එන්ඩ් එක දාන්නේ නැහැ. ඒක මගේ බර්ත්ඩේ ෂූට් vlog එකේ ඉස්සරහටම බලන්නකො ඔයාලා. ඔන්න ඔය විදිහට තමයි මගේ බර්ත්ඩේ ෂූට් එකේ කේක් එක හැදුනේ. මේ ඇවිල්ලා හරියටම ජනවරි 23 මගේ බර්ත්ඩේ ෂූට් එක දවසේ. මම උදේම නැගිටලා මං නැගිටේ පාන්දර 5ට. නැගිටලා මගේ මේකප් එක දාගත්තා. මේ සැරේ මේකප් එක දාගත්තේ මගේ මතින් මගේම මේකප් බඩු වලින්. මේකෙන් මොකලට තේරෙනවද මම මේ සැරේ මොකක්ද කරන්න හදන වෙනස කියලා? හරි ළමයෝ හිතන්න එපා. vlog එකේ ඉස්සරහට තව බලාගෙන ඉන්නකෝ. මට උදේ පාන්දර නැගිටලා කරන්න තිබ්බේ මේකප් දාන එකයි නේල්ස් අලව ගන්න එකයි. මොකද මම 6ට සැලොන් එකට යන්න ඕනි. මම මේ සැරේ සැලොන් එකෙන් කරගන්න ස්ටෙප්ස් 2යි. ලෑෂස් දාගන්නයි හෙයා එක අයන් කරගන්නයි. මේකප් එක දාලා ඉවර වෙලා දැන් අපි යමු සැලොන් එකට. මම අවුට්ෆිට් එක ඇඳගෙන ගියේ නැහැ. ගිහලා තමයි ඇඳගත්තේ. ඉතින් මම හැමදාම වගේ ආවේ සැලොන් අයිලයින් එකට. මගේ කලින් vlog බැලුවා නම් ඔයාලා ඒක හොඳටම දන්නවා. මම සැලොන් එකට එද්දි 6යි කාලා වගේ වුණා. කොහොම වුණත් මට ගෙදරදී නේල්ස් ටික අලව ගන්න ටයිම් මදි වුණා. මොකද මම මේකප් එක නීට් එකට දාන්න ඕනේ නිසා ඒක හරිම පරිස්සමෙන් හිමීට තමයි දැම්මේ. මං කොණ්ඩෑන් කරන්නේ මොකද මම රීබෝන්ඩින් කරපු එක දැන් ලාවට ගිහිල්ලා තියෙන්නේ. ආයෙ කෙරටින් එකක් කරනකම් කොණ්ඩේ හරියට සෙට් කරගන්න එපා. ගෙදර තියෙන අයන් එක මට සැලොන් එක තරම් සෙට් වෙන්නේ නැහැ. ඒක නිසා මම සැලොන් එකටම ආවා. හරි දැන් මම රෙඩි වෙලා ඉවරයි. දැන් මං ආයෙ යනවා ගෙදරට පොඩ්ඩක්. සැලොන් එකේ ඉඳන් අපේ ගෙදරට ගොඩක් දුර නැහැ. මම අපේ ලොකේෂන් එකට යන්න කලින් මේ වීඩියෝ ක්ලිප් එක ගත්තා ගෙදරදී. මොකද මම සිලෙක්ට් කරපු ලොකේෂන් එකට ගිහින් මේ වීඩියෝ ක්ලිප් එක ගන්න චුට්ටක් අමාරුයි. මම මේ සැරේ ෆොටෝ ෂූට් එක කරන්න යන්නේ ඔරුවැල්ල බීච් එකට. මේක තියෙන්නේ බලපිටියේ. මේ බීච් සයිඩ් ලොකේෂන් එක මිනිස්සු අතර එච්චර ෆේමස් වෙලා තිබ්බ එකක් නෙවෙයි. මෑත කාලීනව තමයි මේක මිනිස්සු අතර ෆේමස් වුනේ. මම ෆොටෝ ෂූට් එකට කලින් මෙතන ඇවිල්ලා තිබ්බේ නෑ. මෙතන බලන්නවත්. මේ මම ෆස්ට් ටයිම් ආවේ එදාම තමයි. ෆොටෝග්‍රැෆර් ඒත් මම කලින් YouTube එකෙන් Facebook එකෙන් මේ ලොකේෂන් වල ෆොටෝස් දැක්කා. ඇත්තටම මේ ලොකේෂන් එක මාරම ලස්සනයි. ළමයි මෙතනට ආපු ගොඩක් අය ඒක දන්නවා ඇති. මට පුදුම හිතුණා මේක මිනිස්සුන්ගේ මෙච්චර කල් හැංගිලා තිබ්බේ කොහොමද කියලා. හරි කොහොම වුණත් මගේ ෆොටෝ ෂූට් එක ගන්න ලස්සන ලොකේෂන් එකක් හම්බුණානේ. එතකොට දැන් ඔයාලට තේරෙනවද මම මේ කරන වෙනස මොකක්ද කියලා? ඒ වෙනස තමයි මේ සැරේ අවුට්ෆිට් එක ඩිසයින් කරෙත් මම. මේකප් එක දාගත්තෙත් මම. එතකොට මගේ ෆොටෝග්‍රැෆර් වෙන්නෙත් මගේ හොඳම යාළුවා. යාගේ iPhone එකෙන් තමයි මේ සැරේ ෆොටෝ ෂූට් එක කරන්නේ. මොකද මගේ කින් vlog එක කරනවානේ. මේ නතාෂා ෆොටෝ ගහනවා. මේ ලොකේෂන් එක අරගොල්ලෝ අතන ෆොටෝ ගහනවා.
මම මේ විදිහේ ෆොටෝ ෂූට් එකක් කරන්න මාරම ආසාවෙන් හිටියේ. මොකද මගේම දේවල් වලින් මගේම හැකියාවෙන් ෆොටෝ ෂූට් එකක් කරලා ඒ ෆොටෝස් එඩිට් කරලා ඒකේ ෆයිනල් රිසල්ට් එක බලන්න මේ වෙනකොටත් ෆොටෝ ෂූට් එක පටන් ගන්න තියෙන්නේ. කොහොම හරි අපි ඉරේලිය වැටෙන්න කලින් ආව ලොකේෂන් එකට. Like a guiding star, with you I see forever, oh so clearly. You don't මුලින්ම මම ෆොටෝ ගැහුවේ මේ ෆ්ලවර් බෑන්ඩ් එකත් එක්ක. මේක ඔලුවට දාගෙනත් ගැහුවා. ඊට පස්සේ අතේ තියාගෙනත් ගැහුවා. කොහොමද මම එක එක පෝසස් වලට හිටියා. හැබැයි මම ගොඩක් මේනේ සයිඩ් එක බලාගෙන. ඒක නිසා මගේ යාළුවගෙන් චුට්ටක් බැනුම් ඇහුවත් එක්ක. ඔයාටත් ඉන්නවද මේ වගේ යාළුවෙක්? ඕනම වැඩකට හෙල්ප් කරන, ඕනම දෙයකට කතා කරාම එන, ඕනම දෙයක් ෂෙයා කරන්න පුළුවන් යාළුකමටත් එයාගේ සහෝදරියෙක් වගේ යාළුවෙක්. මේ යන්නේ ඒ වගේ යාළුවෙක්. තව යාළුවෙක් ඉන්නවා, මට ඉන්නවා හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ එක්කෙනෙක් අනිත් එක්කෙනා නම් ඉතින් අද වැඩ. මොකද අපි තුන්දෙනාටම එකපාර ඔෆ් ඩේ එකක් ගන්න විදිහක් තිබ්බේ නැහැ. පක්වර 10ක් වැඩිනේ. ඔය අපි දෙන්න ගලවඩ වාඩි වෙලා බලන්නේ දැනට ගහපු ෆොටෝ ෂොට්ස් ටික. ඔව් යන්. ඊට පස්සේ කොහම හරි ගලවඩ වාඩි වෙලා ෂොට්ස් වගේක් ගන්න ගිහිල්ලා එතනදීම මෝදු වැලි වගේ මගේ පිටේ ගෑවුනා. පේනවනේ මගේ යාළුවා මට ෆුල් සප් එක දෙනවා මගේ ෆොටෝ ෂූට් එක හොඳට කරගන්න. මගේ බ්ලොග් එකේ කැමරාව අල්ලන්න දුන්නේ අපේ නංගිට අපේ නැන්දගේ දූටයි. ඔය ඒ දෙන තමයි උඩයි පල්ලෙහායි බිමයි හැමතැනම අල්ලන්නේ මාව අල්ලන්නේ නැතුව. පේනවනේ බ්ලොග් එක කරනකොට අය දෙන්න කරන්නේ වෙන වෙන පිස්සු වැඩ. මම බ්ලොග් එක එඩිට් කරනකොට තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික දැක්කේ. මං හිතුවට වඩා මගේ මේකප් එකත් එක්ක අවුට්ෆිට් එක මගේ ෆොටෝස් වලට ලස්සනට කැප්චර් වුණා. අන්න නතාෂා යනවා. මගේ 21st birthday shoot එක කරේ බීච් එකේ. කරේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට කියලා. හැමෝම දැන් ෆොටෝග්‍රැෆර්ස්ලාට කියලානේ ෆොටෝස් ගහන්නේ. ඒක නිසා මට හිතුණා මේ වෙනස කරලා බලන්න මගේම දේවල් වලින්. එතකොට මම කැමරාවට ෆේස් කරේ මගේ මැගෙන් ආපු පෝසස් වලින්. vlog එකේ end එකේදී මගේ ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් දෙක තුනක් ඔයාලට දාන්නම් බලන්න. එනවනේ මේ ඩබල් vlog එක අල්ලනවා නෙවෙයි ඒ දෙන්න එතන සෙල්ලම් කරනවා. මම මුලින්ම හිතන් හිටියේ ෆොටෝ ෂූට් එක කරන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට කියලා. ඒක ඉන්ඩෝර් ෂූට් එකක් කරන්න. මම දෙම ප්ලෑන් කරලා තිබ්බේ මේ විදිහට. පස්සේ මගේ හිත වෙනස් වෙලා මේ විදිහට ෆොටෝ ෂූට් එකක් try කරලා බලන්න හිතුණා. ඒක හරිනේ. අර මඩ ඕනේ පොඩි පිටිපස්සට කියන්නේ කකන. අර පිටිගයිනේ අර මං ආවට පෙන්නුවේ අර ෆොටෝ ෂූට් එක. කොහොම වුණත් මේ වගේ දෙයක් කරන්න මගේ හිත වෙනස් වෙච්ච එක හොඳයි කියලා මට දැන් තමයි තේරෙන්නේ. මේ වගේ වෙනසක් ඔයත් try කරලා බලන්නකෝ ඔයාගේ බර්ත්ඩේ එකට. මියාගේ වැඩේම සෙල්ෆි ගහනවා සෙල්ෆි ගන්න ඉවර යනවා. තාම ඩිසයිඩ් කරලා ඔයාගේම ප්ලෑන් එකකින් මේ වගේ දෙයක් කරොත් ඔයා මෙච්චර කල් බෑ කියලා අතහැරපු හැම දෙයක්ම ඔයාට කරන්න පුළුවන් කියලා ඔයාටම දැනෙයි. මොකද අපි දෙයක් හිතලා ඕන කමින් එක try කරනවා නම් අනිවාර්යෙන් ඒකේ රිසල්ට් එකත් හොඳ වෙනවම තමයි. ඒ අන්නේ ඒ වගේ දැනක මොකක් අපි ආවිදේට දුදේ මම ෆොටෝ ෂොට්ස් ගහලා ඉවර නැත්නම් කියනවා පොඩක් ඉන්න. කොහොම හරි මෙතන ෆොටෝස් ගැහුවා මං හිතන්නේ 46ක් 50ක් විතර. මගේ ෆොටෝ ෂූට් එකට වඩා යන්නේ මේ දෙන්නගේ ෆොටෝ ෂූට් එක. මේ බෑග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන සද්දෙත් එක ඇත්තටම මෙතන ලොකේෂන් එක නම් මාරම නිදහස්. සංසාරේ පුරාවට අද
අපිට අපි ඊට පස්සේ ආවේ ගලෙන් එහා පැත්තේ සයිඩ් එකට. අනිත් සයිඩ් එකේ අපි ෆොටෝස් ටික ගහලා ඉවර කරා. මෙතන ඉඳන් අපිට දැන් තියෙන්නේ කේක් එකේ තව චුටි චුටි අයිටම්ස් වගේ තියාගෙන ෂොට්ස් ගන්න. I love you, one thing you can't be sure of. Never ask for more than your love. Nothing's gonna change my love for you. You ought to know by now. මගේ යාළුවා මේ බිම් වාද්ද වී මොනවද මන්ද අහුලනවා මල් වගේක් මම නම් ඒකේ නමක් නම් දන්නේ නැහැ. ඊපස්සේ අපි එතනත් ෆොටෝස් ගන්න පටන් ගත්තා. සන්ග්ලාස් දෙක වෙවුලන්න එපා. ඔන්න දැන් ඉතින් මම එකම විදියට පෝස් කරන නිසා මගේ යාළුවා තමයි මට එක එක විදියට ඉන්න ඊට පස්සේ කියලා දුන්නේ. ඔන්න ඔය විදියට තමයි මගේ යාළුවා මට පොඩ්ඩක් එක එක ෂොට්ස් වලට ඉන්නේ. ඒක නොවේ කොහොම වුණත් එතන ගහපු ෂොට්ස් ටික මාරම ලස්සනට ආවා. මේ ඩබල් නාම් බ්ලොග් එක කරනවා නෙවෙයි පිස්සුම නටන වැඩේ තමයි ගිය වෙලාව ඉඳලා. මට ෆුල් සප් එක දුන්නේ මගේ යාළුවා. මේ දෙන්න චුට්ටක් බ්ලොග් එක කරනවා චුට්ටක් ගිහලා ෆොටෝ ගන්නවා. පේනවනේ දෙන්නගේ වැඩ. අපි දෙන්න ඉතින් ෆොටෝ ෂොට්ස් ගහනවා බලනවා අපෝ කැප්චර් කරනවා අපෝ ගහනවා අපෝ බලනවා. ඔන්න ඕක තමයි ගිය වෙලාවෙ ඉඳන් මම කරේ. ඉතින් මගේ යාළුවාට චුට්ටක් වද දුන්නේ. එයා දන්නවා ඉතින් මම මෙහෙම වැඩක් කරනකොට යාට චුට්ටක් වද දෙනවා කියලා. මොකද එයා මගේ ෆොටෝ ෂූට් එකට කලින් දවසේ ෂොප් එකේදී යමන රඟපාලා පෙන්නුවා මම ෆොටෝ ෂූට් එක දවසට හැසිරෙන විදිය. මගේ යාළුවෝ දෙන්න තමයි ඉතින් මං ගැන හොඳටම දන්නේ. මම යාළුවාගේ ෆෝන් එකෙන් ෆොටෝස් ටික ගහලා ගිහිල්ලා මේ ටික එයා ඩ්‍රොප් කරගන්නවා. මොකද මගේ මාතේ මගේ ෆෝන් එකෙන් තමයි මට මේ ෆොටෝස් ටික එඩිට් කරන්න ඕන කමක් තිබ්බේ. එතකොට මට මේකේ එන්ඩ් එකේදී මං ගැනම මට ආඩම්බර වෙන්න පුළුවන් නේ. පෙරේ දූෂණය. කේක් එකත් අරන් එන්නද? හරි. ටිකයි බැලුම් බෝල ටිකයි ඕ ටික ඔක්කොම අරන් යන්නේ කාලේ. සෙල්ෆී ස්ටික් එක දැක්කද? ඔව් මේ දෙකෙන් එකක් හිටියේ. මේක එකක් තියෙනවා. අර එක දිගහැරලා බල්ල ගන්න. ඊට පස්සේ අපි ගියා ආපෝ බීච් එකත් එක්ක චුට්ටක් අර වැලි හරිය පේන තැනකට. ලොකේෂන් එකේ හැම තැනක්ම වගේ ලස්සනයි. කොතනද ෆොටෝ ගන්න කියලා හිතා ගන්න බෑ ඉතින්. මම ෆොටෝ එකක් ගහලා ඉතින් චුට්ටක් පෙන්නන්නකෝ ගාලා තමයි ෆොටෝ ෂූට් එකේ මුල ඉඳන් අන්තිම වෙනකම්ම කිව්වේ. මේ ග්ලාස් දෙකත් එක්ක කරපු ෂොට් එක නම් එකපාරින්ම ගත්තා හැබැයි. ඒකේ ෂොට් එක අරන් ඉවර වුණ ගමන් අපි දෙන්න කරපු වැඩේ තමයි මේ. If the road ahead is not so easy. හිරු කේක් ඇන්ඩ් ස්වීට් පේජ් එකෙන් තමයි කේක් එක හැදුවේ. චුට්ටක් චකල් බාස් වෙලා තියෙන එනකොට මග අතරමග සිදු අපල තැබ්බවල් හේතුවෙන් පට හිතන සෙට් තැනක් අන්තිමට තමයි අපි මේ කේක් එක තියන් ෆොටෝ ගහන්නේ 3ක් ගහන්න. මේ යන්නේ අපේ ෆොටෝ ෂූට් එකේ අන්තිම හරිය වගේ. අන්තිමටම තමයි අපි කේක් එක තියාගෙන ෆොටෝ ගැහුවේ. ඒ වෙලාවේ චුට්ටක් කව්වත් වැරලා තිබ්බේ. ඒ නිසා අපි කේක් එකෙන් ගන්න ෆොටෝ ෂොට්ස් ටික ඉක්මනට ගත්තා. මං ආසම බීච් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන මේ සද්දෙට ඒකට හිතට මාරම අමුතු දෙයක් දැනෙනවා. කොහොම
කොහොම හරි ඒකේ ෂොට්ස් ටික අරන් ඉක්මනට ඉවර කරා. මම මගේ යාළුවා හදන කේක් කන්න මාරම ආසයි. ඒවා මාරම රහයි. ගත්තු අයත් දන්නවා ඇති ඒ කේක් වල රස කොහොමද කියලා. ඉතින් මම දැන් කේක් කන්නයි යන්නේ. මොනද? වා ඔන්න ඔය විදිහට තමයි ඒ වෙලාවෙම කේක් එකත් කපලා රහ බැලුවේ. ඇත්තටම මාරම රහයි. ඒ ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ආයේ තව ෆොටෝ ෂොට්ස් දෙක තුනක් ගත්තාර දැන් ෆෝන් එකෙන් ඉලක්කම දාලා කෝල් එකකින් විදියට ගන්නවනේ. අන්න ඒ විදිහට දෙනාගේ ෆොටෝ කාලි වෙන්නේ හෙවන හින්දෝ. හරිනේ ඇති. නොම තමයි ඒ ෂොට් එකත් ගත්තේ. ඇත්තට මේක ගන්න ගිහිල්ලත් මාර කට්ටක් කෑවේ අවුව වැල්ලා තිබ්බ නිසා. දැන් නම් අපි ෆොටෝස් ගහලා ඉවරයි. කොහොම හරි පැය 3ක් විතර ෆොටෝ ෂූට් එක ගියා. දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. මොකද්ද? ෆෝන් එක. අපි දැන් යනවා කෙලින්ම ගෙදර. අපේ ෆොටෝ ෂූට් එක ඉවරයි. බයි බයි. Change a thing. I love you just the way you are. මගේම විදිහට කරපු මේ ෆොටෝ ෂූට් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි.